සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සක්ඛ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං පදන්තා ධම්මස්සවන කාලෝ අයං පදන්තා ධම්මස්සවන කාලෝ අයං පදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝත්‍යවස දේශනාව ආර්ය අෂ්ටාංගික මාර්ගය. බොහෝ කාලයක් අපි නොදැනීම නිසා සංසාරේ සැරිසරුවා. ඉපදුනා නැවත ඉපදුනා, මැරුණා නැවත ඉපදුනා. මේ ආකාරයෙන් අපි මේ දුක්ඛිත ලෝකේ සැරිසරුවා. එතකොට අපි බලාගෙන ගියාම බුදුන් වහන්සේ බොහොම අනුකම්පාවෙන් ලෝක සත්‍යයට අනුකම්පාවෙන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය එදා ධම්මචක්ක සූත්‍රයේදී විවෘත කරලා දුන්නා. එදා මේ අසන සියලු තුන් ලෝකයේ දෙවිවරු සාදුකාර දුන්නා. ඒත් අපිට මඟක් තියෙනවා නම් මේ දර්ශනය පහ කළ යුතු. දර්ශනය කියන්නේ යථාර්ථය. ඒකෙන් අපිට පේන සිද්ධාන්තයක් තියෙනවා. මොකද මේ සිද්ධාන්තය යමෙකුට දුක ගැන දන්නවා නම් ඒක දුක්ඛේ ඥානයක් වෙනවා. දුක්ඛේ ඥානය කියන්නේ බුද්ධ ඥානයක්. දුක්ඛ සමුදය ඥානං. දුකට හේතුව තණ්හාවයි. ඒක බුද්ධ ඥානයක්. ඊළඟට තණ්හාව නැති කරොත් දුකෙන් අනිවාර්යයෙන්ම නිදහස් වෙනවා කියන මගයි පෙන්වන්නේ. ඒකට පිටුතුනේ මේකේ ඊළඟට කියනවා බැඳීම් වලින් දුක ස්වභාවය පෙන්වනවා කියලා කියනවා. ඒකයි මහ බෝසතාණන් වහන්සේලා සීල දේ අතහැරලා රාජ සම්පත් සීල දේ අතහැරලා නික්මුණේ. ඒක තවමත් එක ආකාරයෙන් කියනවා. එතකොට තවමත් ඒ හඬ ඇහෙනවා අපිට. එදා සියලු සම්පත් අතහැරලා ශක්තිති රජකම පවා අතහැරලා භවභෝග සම්පත් එතකොට ඉදිරියෙන් එන රජ සම්පත් සියලු දේ අතහැරලා ලෝක සත්‍යයට අනුකම්පා කරලා මේ ලෝකෙ නික්මුණා. ඒකට කියනවා නෙක්ඛම්ම සංකප්පයි කියලා. එතන මම හිතන්නේ මහබෝසතාණන් වහන්සේ බුදු උතුමාණන් වහන්සේ ඥාති වර්ගයාගෙන් තමන්ගේ හටගත්ත දරුවා පවා භාර්යාවන් සියලු ධනස්කන්ධවල සියලු අතහැරලා ගියා. නික්මුණා. නෙක්ඛම්ම සංකප්පයි. ඊළඟට මේකේ බොහෝ පැහැදිලිව පෙන්නනවා පොඩි ඥාතීන් අතහැරපියා, මහා ඥාතීන් අතහැරපියා, රුක්ඛ මූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා, ආරණ්‍යගතෝවා කියනවා නම් මහසෝහන ගිරිගුල පර්වතයේ මිනිසුන් නැති තැනකට යන්න ගියා. හේතුව මහ බෝසතාණන් වහන්සේ එක දරකාරයෙක් දැක්කොත්, එක දර කපන්නෙක් දැක්කොත් ඒ පැත්ත පළාතකවත් ඉන්නතු නික්මුණා. ඒ මනුෂ්‍ය හරි බාධා සහිතයි. වෙන
සත්වය දැක්කට ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. මනුෂ්‍ය සතා හරි බාධා සහිතයි. නිගා කරනවා, බනිනවා, පහත් කරනවා. ඒකට බය නෙවෙයි ගියේ. ඒකට බොහොම පාරමිතා භූමියේ තිබ්බා. නෛෂ්කම්ම පාරමිතාව, කාන්ති පාරමිතාව, අදිස්ථාන පාරමිතාව, මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන ගුණ ඔක්කොම අන්තිමට දාන පාරමිතාව, ප්‍රඥා පාරමිතාව මෙවැනි ගුණාංග ඔක්කොගෙම පරිපූර්ණ වෙලා තිබ්බා. දැන් මොන දෙන්න බැරිකමකට නෙවෙයි. නමුත් මේකේ බාධා වෙන සිද්ධාන්තයක් දැක්කා. ඒකයි නෙක්ඛම්ම සංකප්පය කියන්නේ. එතකොට ඊළඟට අවිහිංසාවයි අවිහිංසා සංකප්පයි, නෙක්ඛම්ම සංකප්ප, අවිහිංසා සංකප්පයි, අව්‍යාපාද සංකප්පයි. ව්‍යාපාදේ දුකක්. කිසිම කෙනෙකුට කරදරයක් කරේ නැහැ, හිරිහැරයක් කරේ නැහැ, හිතකින්වත් වචනයක් කීවේ නැහැ. හිතකින්වත් වචනයක් බාහිර ලෝකෙට ප්‍රතිචාර දුන්නේ නැහැ. බාහිර ලෝකෙත් එක්ක අපි සමෝම ගැටෙනවා, හැප්පෙනවා. නමුත් මේක තමයි උතුම් ක්‍රියාකාරීත්වය බුදුරු පෙන්නන. අව්‍යාපාද අවිහිංසා, නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්පය, අවිහිංසා සංකප්පය. දැන් පිරිසුදු වචන කතා කරා. කතා කරන්න දෙයක් තිබෙන්නේ නැතුව ඇති මං හිතන්නේ. කස්කොලන් එක කතා කරන්න දෙයක් තිබෙන්නේ වාචාව. ඒක අපි වගේ සාමාන්‍ය මිනිස්සු වගේ කට්ටියට කිව්වේ ඉස්වචන, පරස වචන, කේලම් බොරුවේ බැහැර වෙන්න කිව්වා. ඉස්වචන කියන්නේ එපා කිව්වා. අනුන්ගේ හිත රිදෙන පරස වචන කියන්න එපා කිව්වා. අනුන් කොටවන කේලම් කියන්න එපා කිව්වා. පරිසර කේලම් බොරු කියන්න එපා කිව්වා. මේක හික්මවන්න කිව්වා. ඊළඟ කාරණාව තමා කම්මන්තෝ. කර්මාන්තය කියන්නේ ව්‍යාපාරයක් නෙවෙයි. පරපණ නසන් දෙපා කිව්වා. එතනින් එහාට පරපණ, සොරකම, දුදුදේ ගැනීම. එතනින් එහාට වරදා හැසිරීම, රාමෙන. මේ අතරේ බේරෙන්න කිව්වා. එතනින් එහාට කිව්වා ජීවත් වෙනකොට මම හිතන්නේ රුක්ක මූල ශුන්‍යාගාර ආරණ්‍ය ගිරිගුල පර්වතේ මහසෝන වගේ තැන් වලට ගියාට කෙනෙකුට හිතකින්වත් වචනයකින්වත් හිංසාවක් වෙන්නේ නැහැ. අනුන්ගේ හිත රිදවෙන වචනයකින්වත් ප්‍රකාශනය කරන්න එපා කිව්වා. යම් වචනයක් කියනවනම් අනුන්ගේ හිතක් රිදෙනවනම් ඒක කරන්න එපා කිව්වා. ඇත්ත වශයෙන්ම මුනිවත හොඳයි. මේ වචනේ තමයි ප්‍රකාශනය වෙන්නේ අනුන්ගේ හිත රිදවෙන්නේ. නමුත් ඉස්සචන පරිසචන කේලම් බොරු කර්මාන්තයෙන් බලපුවම මේ ආකාරවයි. ඒකට ජීවත් වෙනකොට කිසිම වචනකින්වත් දැකලවත් අහලවත් ආග්‍රහණය කරලවත් අය පහසෙවත් අනුන්ට හිත රිදවෙන විදිහට කතා කරන්න එපා කිව්වා. ඒකට අනුන්ට තවන්න කිව්වේ නෑනේ. අනුන්ට හිරිහැර කරන්න කිව්වේ නෑනේ. මේ ආකාරයෙන් හික්මවන්න කිව්වා. ඊළඟ ප්‍රශ්නයක් තියෙනවා. තම වායාමය.
වීර්යයක් උපදවන්න කිව්වා. මොකද අර පුරුද්දට ප්‍රතිවිරුද්ධව නැගිටින්න. ඇත්තට මේ බලපුවම අපි නිර්වාණය කියන්නේ වෙන දෙයක් නෙවෙයි පින්වතුනි. තමන් පුරුදු කරපු ශක්තිය තියෙනවා. සංසාරේ ගෙනාවු. කක් පරුස වචන කියම. හිස් වචන කියම. කේලම් කියම, බොරු කියම. එතකොට පරපණ නසන එක. සොරකම් කිරීම. එතනින් එහාට කිලිටි හැසිරිල්ල. එතනින් එහාට රාමර වගේ දේවල්. මේ පුරුදු වෙලා තිබ්බ දේවල් සංසාරික. ගහගන්න එක. බැන වදින එක. මේ පුරුදු වෙච්ච දේවල්. ක්‍රියාවට ප්‍රතික්‍රියා කිරීම. දෙකලා ප්‍රතික්‍රියා කිරීම. ඇලීමක් ගැටීමක් ඇති කිරීම. මෙන්න මේ පුරුද්දට විරුද්ධව නැගිටින්න කියනවා. මේකයි. එතකොට ඇත්තම සමවාචා සමකම්මන්ත සමාජීවෝ සමවායාමය තන්දන් ජනේති වායමති විරියං ආරම්භති චිත්තං කියලා කිව්වා. එන්න බොහොම පැහැදිලිව පෙන්නන්නේ සම සතිය තමයි මම හිතන්නේ මට නැවතත් මේක කියන්න වෙනවා. බුදුදහමේ තියෙන හෘද වස්තුව. ඒක තමයි සතර සතිපට්ඨානෙ කත්තාරෝ සතිපට්ඨාන. ඉද්ධිපාදය සමප්පදානය පංචේන්ද්‍රිය සදා විරි සති සමාධි ප්‍රඥාව පංචේන්ද්‍රිය පංච බලය සත්ත බොච්චාංග ධර්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිම. මෙන්න මේ කරුණු සාධක වලින් බලපුවම අපිට එකතු කරපුවම සතිස් බෝධිපාක්ෂ ධර්මතාවයන් වෙනවා. මේක තමයි නිර්වාණයට දීලා තියෙන මාර්ගය. අපි විග්‍රහ කරන්න යන්නේ මේ වෙලාවේ පළවෙනියෙන් කියව සතර සතිපට්ඨානය. මොකද මේ සතර සතිපට්ඨානය කියන්නේ අපි මුලින්ම පෙන්නනවා මාර්ගඵල අවබෝධය සඳහා සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාස කාම රාග පටිඝ ඊළඟට ධම්මානුපස්සනාවේ තියෙනවා නීවරණ පබ්බ ස්කන්ධ පබ්බ ආයතන පබ්බ ස්කන්ධ පබ්බ ආයතන පබ්බ සත්බොච්චාංග ධර්මතාව වැඩිම ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩිම. මේවා අනුකූලව බලපුවම මේ ප ဋ ාණේ පෙන්වන්නේ ප ဋ ාණේ හැම වෙලාවකම මේ සංසාරේ ගමනින් බේරෙන්න තමයි අපිට මේ ධිට්ඨිය නිදහස් වෙන්න උපයෝග කරලා දීලා තියෙන විදිය. මොකද මේ ධිට්ඨිය සක්කාය දිට්ඨිය මමත්වය. මම නිසා තමයි මේ කර්ම වෙන්නේ. වාක් කර්මය, කාය කර්මය, මනෝ කම්ම වෙන්නේ මම නිසා. මමත්වේ නැති තැනක ඒ සිද්ධාන්තයක් වෙන්නේ නැහැ. ප්‍රකාශයෙන් තොර වෙනවා. ක්‍රියාවෙන් තොර වෙනවා. කරන්න දෙයක් නැති වෙනවා. මනෝ ධම්ම මනසේ ධර්මතාන් ධම්ම රූප නිර්මාණය වෙන්නේ නැති වෙනවා. ඉස්පාය පසක් කිරීම සඳහා තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය උපයෝගී කරලා දුන්නේ. එතකොට මේ දුකට හේතුව තණ්හාව නැති කරොත් දුකෙන් නිදහස් වෙනවා කියලා පෙන්නනවා. ඒ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානං. පටිපදාව.
අපි විග්‍රහ කරන්නේ දැන් මේ සාකච්ඡා කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන. එතකොට අනිවාර්යයෙන්ම සම වාචාව සම සතිය. සතිය ගැන පැහැදිලිව පෙන්නපුවාම කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකය අවිද්‍යා දෝමනස්සං. වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකය අවිද්‍යා දෝමනස්සං. චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිද්‍යා දෝමනස්සං. ධම්මේ ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිද්‍යා දෝමනස්සං. මෙන්න මේ හතරට තමයි බොහොම පැහැදිලිව කිව්වේ මේ අවබෝධය සඳහා මේක වඩන්න කියලා. වැඩිමක් දැකීමක් දර්ශනයෙන් දැකීමක්. මොකද දර්ශනයෙන් අපිට පේන දේවල් තියෙනවා. අපිට ඉපදිච්ච දරුවෝ පේනවා. ජාතිපි දුක්ඛ. ජරා වාසය වෙච්ච වයෝවෘද්ධ වෙච්ච මේ අපි වගේ මිනිස්සු පේනවා. ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ. විවිධාකාර ලෝකෙ ලෙඩ වෙච්ච මිනිස්සු දැන් හිතන වෛද්‍යවරු එතන ඉන්නවා නම් හැම වෛද්‍යවරුන්ටම පේනවා මේක උදේ ඉඳන් රැ වෙනකම් මේ මොරගාන මොරගෑවිලා. එතකොට තාපි දුක ජරාපි දුක ව්‍යාධි දුක විවිධ රෝග වලට 90ක් රෝග වැළඳෙනවා. එතකොට මේක දර්ශනයෙන් පේනවා. අපි දකිනවා මිනිස්සු ගොඩාක් හඬ අයියෝ අපිට ආයේ කවදාකවත් හම්බ වෙන්නේ නැද්දෝ ආයේ කවදාකවත් දකින්නේ නැද්දෝ කියන සිද්ධාන්තය හඬ පෙට්ටියක් උස්සාගෙන යනවා පේනවා. මේක නම් දැන් කාලේ අඩුයි මොකද මල්සාරා වලට ගෙනියලා පෙට්ටිය තියෙනවා. නිදර්ශනය අඩුයි. ඉන්දියාවේ නම් හොඳටම පේනවා සිද්ධාන්තය තියෙනවා. නමුත් මේක දර්ශනයෙන් පේන දෙයක්. ඒක සතර සතිපට්ඨානෙ හොඳට පැහැදිලිව පෙන්වන දර්ශනය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මාර්ගයෙන් පෙන්වන කඩු තියෙනවා. ඒ කඩු වල තමයි මේක තියෙන්නේ. අතුලාන්තයේ තියෙන්නේ. මේක මහ දුකක්. ජාතිය දුක, ජරා දුක, ව්‍යාධි දුක, මොකද? මරණය දුක. එතකොට මරණය දැනගම ප්‍රියංගෙන් වෙන් වෙන්න වෙනවා. ඉපදුන නිසා අප්‍රියන් හා එක්කම වෙන් වෙනවා. කැමති දේ නොලැබෙනවා. කැමති දේ සිද්ධාන්ත මේ ලෝකයේ අසීමිත ආසාවන් තියෙන තැන. ඒක නොලැබෙනකොට හරි දුකක් ඇති වෙනවා. එතකොට හිත තැති ගෑනවා. හිත බය වෙනවා. අපි ඉපදුනේ තනියම නම් මරණය තනියම නම් මේ සියලු දේ අතහැරලා යන්න වෙනවා. ඒකට හිත ශෝක වෙනවා. කල්පනා කරන දීර්ඝ සුසුම් හෙලනවා. මේක තමයි න්‍යායක ධර්මතාවය පිළිබඳව. 11 කින්නකින් මේ හැම මොහොතක් පාසාම ලෝකේ ගිනි ගන්නවා. එතකොට මේ දුකෙන් නිදහස් වෙන්න තමයි අපි අපේ බුදුන් වහන්සේ ගෞතම බුදුන් වහන්සේ අපි වෙනුවෙන් හරි අනුකම්පාවෙන් මේක දේශනා කරලා තියෙන්නේ. ඒක වරද්දා ගන්න එපා. මට ඇහුණා දැක්කා මං හිතන්නේ ඉපදුනාද දන්නේ නැහැ අපි. මැරෙනවා කියන එකත් අපි දැක්කේ නැන්නේ නැවත ඉපදෙනවා කියන දැක්කේ නැද්ද කියන සිද්ධාන්තය කියනවා වික්ෂුවක්. අන්දන්න මේ කාලේ බණ වෙන්න ඇති මේවා. මොන සාරා සංකල්ප ලක්ෂයක් මේ අපේ බුදුන් වහන්සේ මේ ඉපදීමෙන් මැරෙන යන දීර්ඝ සංසාරේ මේ ප්‍රාර්ථනා කරලා තියෙනවා. මොකද පාතන නිර්වාණය කරලා බුදු වෙලා තියෙන්නේ. පාරමිත 10ක් පුරලා 30ක් පුරලා තියෙනවා. එතකොට
පළවෙනියෙන් කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. මම හිතන්නේ මම මේක විග්‍රහ කරන්න ඕනේ. එහෙමද? මේ විග්‍රහ කරන්න ඕනද? තුන කය. ඉපදීමට මුල් වෙච්ච කය. කාගේද කය? මගේ. තුන කයට කය මගේ නම් ඇත්තම කය ඇවිල්ලා ධාතුමය ශක්තිය වලින් නිර්මාණය වෙච්ච දෙයක්. ආපෝ ධාතු, වායෝ ධාතු, තේජෝ ධාතු, පඨවි ධාතු වලින් ආපෝ තේජෝ වායෝ පඨවි ධාතු වලින් ආපෝ තේජෝ වායෝ පඨවි ධාතු හතරකින් නිර්මාණය වෙච්ච ශක්තියක්. ඒකට ලෝකේ තියෙන්නේ මොකද්ද? ලෝකේ හැම තැනම තියෙන්නේ අපි දෙමහා මන්දිරයක් දැක්කක් කියන්නේ මන්දිරේ තියෙන්නේ මොනවද? ආපෝ තේජෝ වායෝ පඨවි. එතකොට අපිට පේන රූප සංඥාවල තියෙන්නේ අපි නිර්මාණය කරන ශබ්ද සංඥාවල තියෙන්නේ අපි නිර්මාණය කරන ගාන සංඥාවල තියෙන්නේ ඒකමයි. අපි නිර්මාණය කරන රස සංඥාවල තියෙන කය පහත තියෙන මේ ධාතු වල සමන්විත තරංගම් අපි නොමග ගිහිලා තියෙන්නේ. අපි හැම වෙලාවෙම රැවටෙන්නේ පටේ ධාතු වල. රූපේට. ඒතකොට කායගත සතිය බොහොම පැහැදිලිව පෙන්නනවා මේක තමාගේ නෙමෙයි, තමාගේ ආත්මය නෙමෙයි කියලා. තමාවත් නෙමෙයි, තමාගේ ආත්මයක් නෙමෙයි. పూర్ව කරපු කර්ම වේගයක් කියලා. ඉපදීම කර්ම වේගයක්. වෙනස් වීම කර්ම වේගයක්. ලෙඩවීම කර්ම වේගයක්. මරණය අනිවාර්යයෙන්ම කර්ම වේගයක්. අපි සියලු දෙනා මරණ සත්‍යෝ. ඒකයි මේ පින්වතුන් මේ සත්‍ය ධර්මතාවය අසන්ට අද බොහොම උනන්දුවෙන් පොඩි පිරිසක් කරේ එක්කව වෙලා මේ අහන්නේ. මේකෙන් ගැලවෙන්න ඕනේ කියන ප්‍රාර්ථනාව පිට. ඒතර මේක දුකක්මයි. දුකට හේතුව තණ්හාවයි. තණ්හාව ඇති වෙන්නේ වෙන දෙයක් නෙවෙයි පින්වතුනි. තණ්හා ප්‍රභේදයි. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තුන් ආකාරයයි. මේ තුන් ආකාරයෙන් සමහරෙකුට හිතෙනවා මේ පිනවීමෙන්ම ආයතන පහ පිනවීමම මේක සැනසීමක් ලැබෙනවායි කියලා හිතනවා. මේ ඊළඟට සමහර කොටසක් හිතනවා ආය භවයක් නැහැ මේක බොරුයි කියලා. ඒ වගේ ප්‍රකාශන තමයි විචුන් වහන්සේලා පවා කියන්නේ. දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව කාම තණ්හා, භව තණ්හා, විභව. භවයට ආසයි. භව තණ්හා. භවයේ නැවත ඉපදෙන අපි ඔක්කොම එකට හම්බ වෙන්න ඕනේ කියන ප්‍රාර්ථනාව තියෙනවා. මේකත් නිත්‍යම. මේකට හරස් කරලා තමයි බුදුන් වහන්සේ මේ සත්‍ය ධර්මතාවය දේශනා කළා තියෙන්නේ. ආයන පස්සනාවේදී මේ ඒක වේදනානුපස්සනාව. මොකද්ද මේ වේදනානුපස්සනාව? තුන් ආකාර වේදනාවක් තියෙනවා. හැබැයි ප්‍රමුඛත්වය එන්නේ සුඛ වේදනාවයි දුක්ඛ වේදනාවයි. තුරපේන වේදනානුපස්සී විහෙරති ආතාපි විරියෝදන සම්පජාන නුවණ පාවිච්චි කරලා මේ මොහොතේ සතිය පවත්වාගෙන ඇලීමක් ගැටීමක් අතාරින්න කියලා. ඇලෙන එකයි ගැටෙන එකයි. එතකොට මේ සිද්ධාන්තය කල්පනා කරලා බලපුවම අපිට තේරෙන්නේ ඇසට හමු වෙන්නේ මොනවද? රූප. මලවිනියට රූප පේනවද? පේන්නේ නැහැ. ඇසට රූප කවුද මේ මැදි වෙන්න? චක්කු විඥානය. ඊළඟට
හිතක් උපද්දනවා. ඒ හිතට කියනවා පින්වතුනි, හිතට කියනවා පස්ස, වේදනා, සංඥා, චේතනා, මනසිකාරය කියලා. පහක් වේග ධාරාවකින් හදනවා. පස්සේ ඇති වෙනවා වේදනාව ඇති වෙනවා, සංඥාව ඇති වෙනවා, සංකාර විඥානය. මේ පහ ඇති වෙනවා. ඒක සාධාරණයි. නැති පුද්ගලෙ මෙවීම අසාධාරණ සාධාරණද? තමන් කෙනෙක් නිර්මාණය කර ගන්නවා. ඒ නිසා තමයි අපිට සිතුවිලි පෝෂණය වෙන්නේ. සිතුවිලි පෝෂණය වෙන්න කිසිම විදියක් නැහැ. චක්කුම් රූපං චක්කු විඥාන චක්කු සම්පත්තං. ඒකට තමයි නාම කියලා කියන්නේ. මොකද නාම කියන්නේ? චක්කු සම්පස්සේට. පස්ස වේදනා ඒකෙන් අතාරින්න කියනවා. ඒක රහතන් වහන්සේලා දිග ජීවිතේ ගෙනියන්නේ උන්වහන්සේලාට පේනවා ඇස තියෙන නිසා. අන්ධ වෙලා නැහැ. උන්වහන්සේලාට ඇහෙනවා. උන්වහන්සේට ආග්‍රහණය වෙනවා, රස විඳිනවා. කය පහසක් දැනෙනවා කය තියෙන නිසා. අර ඒ සිද්ධාන්තයට යා හිතේ සිතුවිලි ගෙනියන්නේ නැහැ. මෙනෙහි කරන්නේ. අන්න ඒකෙන් සතිය පවත්වා ගන්නවා. වැඩ පවත්වා ගන්නවා. හැබැයි නිරෝධ සම්පාපත්තියේදී පස්ස නිරෝධයේදී ඒ සිද්ධාන්ත නිරුද්ධ වෙනවා. ඒක අපිට බලන්න ඕනේ කල්පනා කරලා හරියාකාර කල්පනා මේ සිද්ධාන්තෙ වෙන්නේ කොහොමද? ඇහ රූපය චක්කු විඥානය චක්කු සම්පස්සය අන ඇලීමක් ගැටීමක් ඇති වෙනවා. ඒක දුකක්. ඒක ආත්ම නිර්මාණයක් ඇති වෙනවා. සංකීර්ණ පංච උපාදානස්කන්ධා දුක්ඛ. ඒකෙන් තමයි මේ රූපය ඇති වෙන්නේ. ඒ හිතේ ඊළඟට වේදනාව ඇති වෙන්නේ. ඒ හිතේ සංඥාව ඇති වෙන්නේ. සංඛාරය ඇති වෙන්නේ, විඥානය ඇති වෙන්නේ. ඒ පස්පෝල රූප වේදනා සංඥා සංකාර විඥානය කියන පහ ඇති වෙන්නේ ඒකයි. ඒකයි සෝපාක උතුමාණන් වහන්සේ හරියාකාරව පෙන්නලා කිව්වේ ස්වාමීනි පහක් ගැන කියනවා නම් මේ පංච උපාදාන ස්කන්ධේ තමයි පහ කියන්නේ. සංසාර කරපු පින්මයි අනුව. මේ පින්වතුන්ට මේක නැති වෙන්නේ නැහැ. මේ අසන නිසා මේ සුතමේ ඥානය නිසා කවදා හරි දවසක මේක නිදහස් වෙනවා. එතකොට මේ ආයතන පහම ක්‍රියාත්මක වෙන විදිහ තමයි මේ සිද්ධාන්තය පෙන්වන්නේ. දිවත් ජීවයන් රසං. මේ දෙක හමු වෙන්නේ ජීව විඥානය. ඒක ජීව සම්පස්සය ඇතින සම්බන්ධ වීම දකිනවා. අපිට වදිනකොටම අපි අතහැරියොත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊළඟට වේදනාවක් ඇති වෙනවා නම් අනිවාර්යයෙන්ම ඒක දුකක්මයි. තොට ඉසකෙසර රෝගයන් කූපයක හැමතැනම පහක තියෙනවා. කායෝ තොට්ටබ්බෝ කාය විඥානං කාය සම්පස්සං වේදනං කියනවා. වේදනාව ඇති වුණොත් නාම රූප බවට පත් වෙනවා. මොකද සිද්ධාන්තයේ මේ ලෝකයේ සිද්ධාන්තයක් තියෙනවා. ලෝකේ නිරායසයෙන් හට ගන්න හැම දෙයකටම ප්‍රතික්‍රියා කරන්න යනවා අපි. හැම වෙලාවෙම ඇලීමක් සහ ගැටීමක් ඇති කරනවා. ඒ නිසා අපිට සිතුවිලි නිර්මාණය වෙනවා. ඒක තමයි විද්‍යා විමුක්තියක් කියන්නේ නෑ. ඒකට කියනවා අවිද්‍යා පත්‍ය කියන්නේ සංඛාර කියලා. සංඛාර ඒක චින්තාම වේගයක් බවට පරිවර්තනය වෙනවා. එතකොට ආයතනයේ ප්‍රතිලාභ හොයන්න යනවා අපි. මේ ආයතනයේ ප්‍රතිලාභ හොයන්න ගියොත් අපිට වෙන්නේ අපිට මේ දුකක් පහළ වෙනවා. මොකද මේ ලෝකේ නිරායයෙන් හට ගන්නවට ප්‍රතිකාර දෙනවා. ඒකට ප ဋ ාණේ වැඩ කියනකොට ඉබ්බට තියෙනවා කකුල් හතරකුයි ඔළුවකුයි නැට්ටකුයි කට්ටකුත් තියෙනවා පින්වතුනි. නරිය බලනිනෝ
ඉබ්බව ඛණ්ඩ. හැබැයි ඉබ්බ දැනගත යුතුයි ඔළුව දැම්මොත් අනිවාර්යයෙන්ම නරිය ගිලිනවා. එක අතක් දැම්මොත් නරිය ගිලිනවා. එක කකුලක් දැම්මොත් එක නැට්ටක් දැම්මොත් නේද නරිය දෙනවා. එතකොට කට්ට තමයි සතර සතිපට්ඨානය. ඒකෙන් ආරක්ෂා වෙන්න කියනවා. නොයෙකුත් උදාහරණ දීලා තියෙන අපේ බුදුන් වහන්සේ අපිට අනුකම්පාවෙන්. නමුත් සතර සතිපට්ඨානෙන් අපි මේකෙන් ආරක්ෂා වෙන්න කියනවා. හැබැයි හැම වෙලාවෙම නරියට අවකාශ දෙන්න එපා කියනවා ආහාර කරගන්න. බේරෙන්න කියනවා. නරියා කිව්වේ මායයට. ප ဋ ාණය තමයි උපයෝගී කරගන්නේ සතර සතිපට්ඨානෙ මේකෙන් බේරෙන්න. එතකොට අපි දැන් සාකච්ඡා කරා වේදනානුපස්සනාව වෙනකම්. ඒකේ තණ්හා පෝෂණය වෙන විදිය. ඊළඟට තියෙනවා පින්වතුනි ආයතන පහ ක්‍රියාත්මක වෙන ලෝකේ නිර්මාණය කරනවා කියලා හිතනවා කෙනෙක්. අපි බුද්ධ ශාසනය අපි දැක්ක විදිහට නම් කවුරුත් මෞංකාරයක් නෑ මේ ලෝකේ. අපිට ඇහැ දුන්නේ සංසාරික පුරුද්දක් නිසා. ඒතකොට දැක්කේ තමන්ගේ හිතමයි. දැන් කන ඇහෙන්නේ නැති බීරෙකුට මේ සද්දය ඇහුනොත් මොකද වෙන්නේ? ඇහෙයිද? මේක යථා ස්වභාවය මොකද? මේක හටගෙන බින්දලා එතකොට මේ හඩත් එක්ක මගේ කටහඬක් දැනෙනවා. හැබැයි පින්වතුනි එකක් අතහැරලා එකක් ගන්න තමයි හිත පුරුදු වෙලා තියෙන්නේ. මේ සිද්ධාන්තය බලපුවාම දැක්කේ තමන්ගේ හිතමයි. ඇහුවෙත් තමන්ගේ හිතමයි. ආග්‍රහණය කරෙත් තමන්ගේ සිතමයි. රස බැලුවේ තමන්ගේ හිතමයි. කය පහසක් තමන්ගේ හිතමයි. ඒකෝද කය පහස නැත්තම් දැනෙයිද? මනමින්දට දැනෙනවද? මනමින්දට පේනවද? මනමින්දට ඇහෙනවද? ආග්‍රහණය වෙන රස විඳිනවද? පහම හිත විඳින්නෙත් නැහැ. තමා නිර්මාණය කරගන්න තමන්ගේ හිත තුලමයි. ඒ කියන්නේ මේක කඩන් තමයි දීලා තියෙන්නේ. ආත්ම නිර්මාණය නිදහස් කරන්න. ඊට තියෙන හරි ප්‍රශ්නයක්. දැන් මෙතන එහාට පණිපුවාම මේකට ආත්ම නිර්මාණය තමා කෙනෙක් ඉන්නවයි කියලා හිතාගන්න සත්‍යක් තියෙනවා. රහතන් වහන්සේ හැර තමන්ට තේරෙනවා තමා කෙනෙක් ඉන්නවයි කියලා හිත. ලැජ්ජාව, බය, වේදනාව එකට එක කිරිල්ල මේ ඔක්කොම වාක් කර්ම, කාය කර්ම, මනෝ කර්ම සේරම සිද්ධාන්ත තමා කෙනෙක් ඉන්නවා කියන හිතේ ඉන්නා. එතකොට මේකට කියනවා යුරෝප භාෂාවෙන් කියන සෙල්ෆ් එක කියන නැත්නම් ඊගෝ එක කියන මේ ආකාරයෙන් ප්‍රකාශනය කරනවා. මේක කඩන්න ඊළඟට උද්දම්භාගයේ සංයෝජන පහම නිකුත් කරලා දීලා තියෙනවා. ඒකට මේක දැන් ගැඹුරුයි. ඒ නිවර්ණ පබ්බයි කියලා කියන කාමච්ඡන්දේ නැති හිතක් වෙන්න ඕන. තීන මිද්දේ නැති කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තීන මිද්දේ, උද්ධච්චේ, විචිකිච්ඡා පහ නැති ඕම පිරිසුදු භාවයක් තියෙන්න ඕන. නැත්නම් මේ පංච උපාදානස්කන්ධ ගවේෂණයට හිත සුදුසු නැහැ. එතන වැඩි සමාධියේ ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය උපයෝග වෙන නීවරණ යට වෙන්න. ඒ ගවේෂණය මහෝපකාරී වෙනවා. Tamanට හිත වේදනා අනිමිත සමාධියට මොම නැගිටලා යන සිතක් පහළ වෙනවා. දැන් රූපය අනිත්‍යයි කියලා බලනකොටම නැගිටිනවා හිත. වේදනාව අනිත්‍යයි කියලා බලනකොට ආයෙත් නැගිටිනවා හිත.
සංඥාව අනිත්‍ය බලනකොට ආයෙත් නැගිටිනවා සංකාරය අනිත්‍යයි. රූප වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍ය කියලා මෙලෙහි කරනකොටම නැගිටිනවා ඒක. චක්කුං අනිච්ඡං රූපං අනිච්ඡං චක්කු විඥානං අනිච්ඡං චක්කු සංපස්සේ කියන උපද්දන්නා වූ හිතේ මැවෙන්නා වූ රූප උපාදාන ස්කන්ධය අනිත්‍යයි වේදනාව අනිත්‍යයි සංඥාව අනිත්‍ය සංකාර විඥාන අනිත්‍යයි මෙලෙහි කරනකොට එකින් එක තමයි අනිමිත් සමාධිය නැගිටින්න පටන් ගන්නවා. ඊළඟට පින්වතුනි සෝතං අනිච්ඡං සද්දෝ අනිච්ඡං සෝත විඥානයත් සෝප සම්පස්සේ කියන උපද්දන්නා හිතේ මැවෙන්නා වූ රූප උපාදාන ස්කන්ධය අනිත්‍ය හැටියට දුක්ඛ හැටියට අනාත්ම හැටියට අනිත්‍ය හැටියට දුක්ඛ හැටියට අනාත්ම වේදනාව අනිත්‍ය දුක්ඛ දෙවෙනි මෙනෙහි කරනකොට උපාදාන ස්කන්ධ පහ ආයෙ හිත නැගිටිනවා අනිමිත් සමාධිය. ඊළඟට දිව මෙනෙහි කරනකොට ඒ ආකාරයෙන් ගඳ සුවඳ මෙනෙහි කරනකොට කාය පහස මෙනෙහි කරනකොට ඒ ආකාරයෙන් හිත නැගිටිනවා. හිත නැගිටලා ආයෙ අනිමිත් දාපුවම අපිට වෙන්නේ සිද්ධාන්තය වචී කර්ම නිරුද්ධයි ඉස්සරෝම කාය සංකාර නිරුද්ධයි වචී සංකාර නිරුද්ධයි කාය සංකාර චිත්ත සංකාර නිරුද්ධයි. ඊට ඉස්භාවයක් දකිනවා. අන පළවෙනියෙන් ආත්ම පාරවල් පළවෙනියෙන් සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලපද පරමාසයි වේදනානුපස්සනාවේ මේ ආකාරයයි චිත්තානුපස්සනේ ආකාරයයි ධම්මානුපස්සනාවේ මේ ආකාරය වඩනකොට අපිට තේරෙනවා මේක මොනවත් නැති දෙයක් හැටියට. පට්ටපල් බොරුවකට අපි රැවටිලා මෙච්චර කාලයක් අපි ඉපදිලා මරුණා කියලා හිතනවා. ඊළඟට ආයතන පබ්බවලට හිත යොමු කරනවා. හද මේ ආයතනේ. චක්කුං රූපං චක්කු විඥානං චක්කු සංපස්සං. ඉතින් එතෙන්දි නවත්තනවා. දැකලා දකින්න සාධාරණයි. ඇහෙන්නක මේ සද්දය ඇහෙන්නක සාධාරණයි. රස දැනෙන්න එක සාධාරණයි. එතනින් එහාට ගෙනියන්නේ ඒක හික්මවන. කයේ පහසත් එමයයි. හිතට එන අරමුණක් නවත්තනවා එතෙන්දී. නැවතෙනවා. මේ අවබෝධය නිසා. මේ බලපුව මේක සියලු සංස්කාර ධර්මෝ මොකද්ද? හේතුඵල හරි. හැම සංස්කාර ධර්මයක්ම හේතුන් නිසා ඇති වෙන ඵල. අපිට ඒක මනාව මට එමක් ඇති වෙනවා. ආයතන පබ්බේදී. මේක මෙනෙහි කරගෙන ගිහලා ආය අනිමිත්තට දාවම අපිට ආය දැනෙන්නේ ශුන්‍යතාවය. ඒක පොණු කරන්නත් ගන්නවා. ඉතින් පැටලිලා නැහැ. අනිත් ඇත්තට කියන්නේ එතෙන්ට වැටෙන්න කියලා. අපි අනුකම්පාවෙන් කියන්නේ. ඊළඟට මේකෙන් එන මහා දර්ශනීය ඥානය. මොකද්ද මේ ප්‍රකාශනය කරන්නේ? සතර සති ප ဋ ාණය. ඒක සති සම්බොච්චංගය වෙනවා. සති සම්බෝධියට අංගයක් වෙනවා මේක. මේ ධම්මවිචේ සම්බෝධිංගය වැඩි යනවා මේවා. අවිද්‍යාව පත්‍ය සංඛාර කියනකොට අපිට වැඩි යනවා මේක. සංඛාර පත්‍ය විඥානය කියන විඥානය වැඩි යනවා. නාම රූප සලආයතන පස්ස වේදනා සංඥා වේදනා පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය මේ මෙනෙහි කරන වැඩි යනවා. ඒක අනිමිත්තට දානවා. ධම්මවිචේ සම්බෝධිංගය වැඩි යන දෙයක්. ඊළඟට වීර්ය සම්බෝධිංගය සති සම්බෝධිංගය ධම්මවිචේ සම්බෝධිංගය වීර්ය සම්බෝධිංගය. පුදුම වීර්යයක් ඇති වෙනවා. කලේ දෙයක් නැහැ.
කළ යුත්තේ මේ යථාර්ථය දැකීම විතරයි. සියලු දේ අතහැරෙනවා. පොඩි ඥාතීන් අතහැරෙනවා. මහා ඥාතීන් අතහැරෙනවා. මේක මූල ශුන්‍යාකාර ආරණ්‍යයටම කිට්ටු වෙනවා. කළ යුතු දෙයක් නැහැ කියලා හිතනවා. මේ මාර්ගය විතරයි තමන්ට අවබෝධ වෙන්න තියෙන්නේ කියලා හිතාගෙන ධම්මවිජය සම්පෝඥාගට හිතෙනවා. ඊළඟට බොහොම වීර්යයක් ඇති වෙනවා. ඒ වීර්යය වගේ නෙවෙයි. ඔක්කොම අතාරින වීර්යයක් ඇති වෙනවා. බොහොම අඛණ්ඩව පවතින ප්‍රීතියක් තියෙනවා තමන්ට. ඒකට කියන ප්‍රීති සම්පෝඥාංගය කියලා. අඛණ්ඩව මේක පවතිනවා. අඛණ්ඩව පවතිනවා කියන්නේ මේක අර වෙනස් වෙන ප්‍රීතියක් නෙවෙයි. ප්‍රීති සම්පෝඥාංගය. ඊළඟ බොහොම සැහැල්ලු භාවයක් දැනෙනවා. කය නෑ වගේ දැනෙනවා. පස්සද්ධි සම්පෝඥාංගය. හිතේ බරක් නැති වෙනවා ගියා වගේ දැනෙනවා. ඊළඟ නිමිති තන්ති සමාධියක් මෙහෙම කරපු ගමන් නැගිටින්න බලනවා. අනිමිත්ත සමාධිය. සමහර භික්ෂුන් වහන්සේලා පැය 5ය අනිමිත්ත සමාධියේ ඉන්නවා ඇස් දෙක අරගෙන. ආත්ම නිර්මාණය බැහැර වෙලා. සමාධි සම්පෝඥාංගය. සීල සංස්කාර ධර්මයන්ගෙන් උපේක්ඛාවක් දැනෙනවා. කිසිම රූපයක් දැක්කට ඇලීමක් ගැටීමක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ශබ්දයක් අහුනට ඇලීමක් ගැටීමක් ඇති වෙන්නේ නැහැ. රසයක් දැනුණත් ඒකත් හරි යථාර්ථයෙන් දකිනවා. එතකොට නාසයේ ගඳ සුවඳද ඇලීමක් ගැටීමක් ඇති වෙනවා. කයි පහසත් එයාගේ ඇලීමක් ගැටීමක් ඇති වෙනවා. පස්සද්ධි සම්පෝඥාංගේ සමාධි සම්පෝඥාංගේ උපේක්ඛාය සංඛාර උපේක්ඛා ඥානෙ පහළ වෙනවා. නිමිති නැතුව අනිමිත්ත වැඩෙනකොට ගේම පාවෙනවා වගේ දැනෙනවා. ඒකයි උපේක්ඛාවයි කියන්නේ. සංඛාර උපේක්ඛාවයි කියන්නේ. සීල සංස්කාර ධර්මයේ උපේක්ඛාවයි කියන්නේ. ඊළඟට නැවතත් නිරෝධ සමාපත්තියට ආත්ම නිර්මාණය කියන කෙනෙක් ඉන්නවා කියන එක නැතිකරන්න අය අනිමිත්ත වඩනවා. අනිමිත්ත අපනීත දැනෙන තමන්ට හම් එකක් වගේ එකක්. එකක් දැනෙනවා. අපනීත. ඊට පස්සේ ශුන්‍ය වෙලා යනවා. ඒතකොට මේ ශුන්‍යතාවයේ දකින්න අනිවාර්ය මාර්ග අෂ්ටාංගික මාර්ගයේ බොහොම උපකාර වෙන ධර්මතාවයක්. සතර සතිපට්ඨානයේ උපකාර වෙන ධර්මතාවය මම හිතන්නේ මේ හැම පින්වතෙකුටම මේ යථාර්ථය අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. උතුම් නිවනේ සැනසෙත්වායි කියලා ප්‍රාර්ථනා කරනවා. වීර්ය අදිෂ්ඨානයේ වැඩලා කන්තිය වැඩලා ප්‍රඥා පාරමිතාවෙන් මේ සංසාර දුකෙන් අත් මිදේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ටාච භුවට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක ශාසනං ආකාශට්ටාච භුවට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ටාච භුවට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති.